තෙරුවන් සරණයි යාළුවනේ ඔයාලට මම අද ආවේ මට ගොඩාක් දුක හිතුණා මොකද මම දැන් ලංකාවේ වටේම මම ක්‍රීම් බිස්නස් මගේ සීරම් හැමදේම අරගෙන යනවා. ඉතින් ඔයාලා දන්නවා මම මේ වගේ සුදුට හිටපු කෙනෙක් නෙමෙයි. දැන් උනත් මම සුදු වෙලා ඉන්නේ මගේ මේ ක්‍රීම් ගාලා. ඉතින් ඔයාලට පේන ඇති මම ෆිල්ටර්ස් වත් දාලා නැහැ. ඔයාලට තේරෙන්න ඕනේ මම ෆිල්ටර්ස් දාලාද නැද්ද කියලා. මොකද මාව ළඟින් ආශ්‍රය කරන අය දන්නවා මම කොච්චර සුදුද කියලා. ඉතින් ඒ සුදු උනේ මගේ රතු ගර්ල් ප්‍රොඩක්ට් නිසා. ඉතින් මම ඉස්කෝලේවත් යන්නේ නැතුව 8 වසරේ විභාගේ ෆේල් වෙලා තමයි මම මේ ක්‍රීම් බිස්නස් එකේ මේ පාඨමාලා හදාරුවේ. ඉතින් ගොඩක් අය මට අභිබවා යන්න උත්සාහ කරනවා. ඉතින් එක අක්කලා මට අනම්මනම් කියනවා ක්‍රීම් බිස්නස් කරන අය මම මේවා ගේන්නේ කොහෙන්වත් නෙමෙයි මේවා මමමයි හදන්නේ වත්ත පහලින් හවුල ගන්න දේවල් වලින් තමයි නැචරල් විදියට මම මේ දේවල් කරන්නේ. ඉතින් මම යන මග බල්ල බිරුවට මම නවතින්නේ නැහැ. මම උන්ට ගල් ගහගෙන හරි ඉස්සරහට යනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ සුදක් ලබා ගන්න. ඔයාලට පේනවා මේ මුකුත් ෆිල්ටර්ස් නෙමෙයි. ෆිල්ටර්ස් නම් ඔයාලට තේරෙන්න ඕනේ. ඔයාලා බූරුවෝ නෙමෙයිනේ. ඉතින් මේ ප්‍රොඩක්ට් ඔක්කොම ගන්න. මේක මගේ ලිප් බාම් එක ඔයාලට පේනවා ගෑවත් ගෑවේ නෑ වගේ තියෙන්නේ. පේනවනේ. ඉතින් මම උපත්තියම සුදු කෙනෙක් නෙමෙයි. හැබැයි මම අත්හදා බැලිම් කරලා තමයි මේ ප්‍රොඩක්ට් මම හැදුවේ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔය එක එක්කෙනා කිව්ව පළියට එක එක්කෙනා කියපු දේවල් වලට රැවටෙන්න එපා. ඉතින් ඔයාලා ගන්න මගේ ප්‍රොඩක්ට් ඉතින් මම ඒ අක්කලාට කියන්න තියෙන්නේ ඔයාලා මොන දේ කරත් මගේ ගමන නවත්තන්න නැහැ කියලා. ඉතින් මට ආ වීඩියෝ දාන්න තියන්න එපා. මොකද මගේ ගමන මම යනවා. මට දැන් වෙනකොට ඔඩස් දසදහස් ගාණක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ආයි වීඩියෝ දාන්න තියන්න එපා. මම බයත් නංගි වාට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයා හිතන්න එපා මම ඔයාගේ වීඩියෝ එක දැක්කේ නැහැ කියලා. ගයිස් ඔයාලා මගේ ප්‍රොඩක්ට් ගැන හොඳටම දන්නවා. ඉතින් මම පිට රටවල් වලටත් මගේ ක්‍රීම් සෙට් එක යවනවා. දැන් ක්‍රීම් සෙට් එක මට 75ක් විතර වෙන්නේ. මම දැක්ක පොඩි බටු නංගි කෙනෙක් එන වැල්වට අරන් දොටනවා. ඉතින් මම ඒවා ගණන් ගන්න නැහැ. ඉතින් දැන් වෙනකොට එයාලට කලින් මම මේ ක්‍රීම් බිස්නස් පටන් ගත්තේ මේවා ප්‍රතිඵල තියෙනවා. ඉතින් මගේ මේ කලර් එක හම්බුනේ මගේ ක්‍රීම් එක හින්දා. ඉතින් ඔයාලා ගාලා බලන්න මේ ක්‍රීම් එක හොඳද නැද්ද කියලා. ඉතින් පාඩු වෙන්නේ නැහැ. ඉතින් මාස එකමාරකට මේ ක්‍රීම් හොඳටම ඇති. ඉතින් රුපියල් 75ක් කියන්නේ පොඩි ගාණක් දැන් අයද. ඉතින් ඒක නිසා මම දැන් කියන්නේ මේ VIP ක්‍රීම් සෙට් එකත් ඔයාලට පුළුවන් මගෙන් ගන්න. ඉතින් මට කියන්න තියෙන්නේ ඔය පොඩි නංගිට ඔයාලා සම්මාන පිට සම්මාන ගත්තට මට කිසිම උවමනාවක් නෑ. ඔය සම්මාන පස්සේ යන්න මොකද කියනවනම් ඔය සම්මාන ලක්ෂයක් දෙකක් දුන්නාම ගන්න පුළුවන් සම්මාන. ඉතින් මට සම්මාන ඕනේ මට ජනතා සම්මානය හම්බෙලා ඉවරයි මගේ ප්‍රොඩක්ට් වලට. ඉතින් මට ඔය සමහර අය කතා කරලා අහනවා මගේ මේ මෙච්චර ගාණක් දුන්නොත් මේ සම්මාන දෙනවා අර සම්මාන දෙනවා කියලා. සම්මාන විතරයි අපේ ගෙදර. එහෙම වුණා නම් ඉතින් ඒකින්ද මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. සම්මාන එකක්වත් අපේ ගෙදර නැහැ. මට ඕනේ ජනතාවගේ සම්මානෙ විතරයි. ඉතින් මම ඔයාලට නම් කියන්නේ ඔයා නිකන් වීඩියෝ දාගෙන දඟලන්න එපා. මම නරක ගෑණි කරගන්නත් එපා. මොකද මම මේ ශේෂ්ත්‍රයේ අදී ආපු චරිතයක් නෙමෙයි. ඒකින්ද හොඳට මතක තියාගන්න රඟන්න ලෑස්ති වෙන්න එපා. ඔයාලා මේ TikTok එකේ ඔයාලා රැඟුවාට TikTok එන්න කලින් තමයි ඉතින් ලෑස්ති වෙන්න එපා මාත් එක්ක. මේකත් එක්ක ඔයාලා ලෑස්ති වෙන්න. ඉතින් යාළුවනේ අලුත් පැකේජ් ආව ඔයාලා ඕඩර් කරන්න. කුවේට් දුබයි කතාර ඔමන් බහරේන් ඕන රටකද ඉතාලි ස්විස් and කැනඩා තව කොහෙද ඕන තූතුකුඩියකට මම මේවා එවනවා. ඉතින් ඇඩ්‍රස් එකයි පේමන්ට් එකයි විතරයි කරන්න ඕනේ. ඉතින් ගහලා බලන්න මේ VIP සෙට් එක ඔයාලට හොඳටම හරියනවා. Thank you.